Hello guys, welcome to my YouTube channel. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ 2026 අවුරුදු දවස මම ගත කරපු විදිහ. ඉතින් මට නම් 2026 අවුරුද්ද කියන්නේ අලුත් අවුරුදුවක් හරිම ලස්සන වාසනාවන්ත සතුට පිරුණු අවුරුද්දක්. අවුරුද්දක් ලස්සන වෙන්නේ අවුරුද්දක් කැත වෙන්නේ අපි කරන කියන දේවල් මත. ඉතින් මම අවුරුදු දවසේ උදෙන්ම නැගිටලා මේ හදන්නේ අපේ ගෙදර හදන කැවිත් එක්ක තේ බොන්න. මොකද අපි ආහාර අනුභවයට කලින් කන්නේ නැහනේ. ඇත්තටම සමහර අය නම් තේ ටිකක්වත් මේ රස කැවිලිවත් කන්නේ නැහැ. හැබැයි ඉතින් මට නම් නිවින්න බැරි නිසා මම රස කැවිලි කාලා තේ ටිකක් බොනවා. තේ ටිකක් එහෙමත් බීලා කිරි උතුරන්න ළඟ නිසා මම කිරි උතුරන්න ඉස්සරහට ලෑස්ති කරලා මේ ගියා මල් කඩාගෙන එන්න. මේ සැරේ අවුරුද්දට තියෙන රතු පාට නිසා මේ සැරේ අවුරුද්දට මම මේක තමයි අඳින්නේ. ඉතින් මම ඇඳුමක් ලෑස්ති කරලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මේ ලෑස්ති වෙන්නේ කිරි උතුරන්න. ඉතින් ඔයාලත් කියන්නකෝ ඔයාලට අවුරුද්ද කොහොමද? ඇත්තටම මම නම් හිතන විදිහට අවුරුද්ද ලස්සන කරගන්න ඕනේ අපිමයි. අපේ මේ ජීවිතේ අපි කරන හැම දෙයක්ම හරියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි හැම දෙයකින්ම අපිට ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. ජීවිතේ අපි කොච්චර වැටුණත් ඒ හැම තැනකින්ම වැටුණාට වඩා ඉක්මනට නැගිටින්න උත්සාහ කරන්න ඕන. අපි මේ ගත කරන දවසක් කියලා කියන්නේ අපේ මුළු ජීවිත කාලෙම කෙටි සටහනක් වගේ. ඉතින් අපේ ජීවිතේ ඉස්සරහ ලස්සන කරගන්න නම් මේ කෙටි සටහන හරිම ලස්සනට අපි ගෙවන්න ඕනේ. ඔයාලා සාමාන්‍ය ජීවිතේ අරමුණු බලාපොරොත්තු තියනවා නම් ඒ හැමදේම ගැන හිත හිත ඉන්නේ නැතුව හැම දෙයකම ඉස්සරහට යන්න ඔයාලට පුළුවන් තරම් ඉක්මනට ඒ වෙනුවෙන් අඩියක් හරි තියන්න උත්සාහ කරන්න. දැන් ඉතින් අම්මයි මමයි එකතු වෙලා මේ කිරි උතරනවා. මම හරිම ආසයි මේ වගේ වෙලාවල් වලට. මොකද අවුරුද්දක් කියන්නේ ගෙදර හැමෝම එකතු වෙලා සතුටින් සමගියෙන් වැඩ කරන දවසක්නේ. ඉතින් මම නම් විශ්වාස කරන විදිහට අවුරුද්ද දවස විතරක් නෙමෙයි අපේ ජීවිතේ අපි මැරෙනකම්ම ගෙදර අයත් එක්ක, පවුලේ හැමෝමත් එක්ක, ළඟ ඥාතීන් එක්ක, අසල්වැසියන් එක්ක සතුට සැනසීම තියාගන්නම ඕනේ. ඉතින් කිරිත් එතන ඉවර වෙලා අම්මා කිරිබත් එක හදනකම් මම මේ අපේ කෑම මේස තමයි ලෑස්ති කරගන්න හදන්නේ. ඔයාලත් බලන්නකෝ අපේ කෑම මේස කොහොමද කියලා. අම්මා කිරිබත් එක හදලා ලෑස්ති කරනකම් මම ඉතින් අපේ කැවිලි මේසෙට මෙන්න මේ වගේ මල් වාසයකුත් තියලා ලස්සනට ලෑස්ති කරගත්තා. කොච්චර ලස්සනට ලෑස්ති ගත්තද කියලා කියනවා නම් අපි හදලා තිබුණ කොකිසුත් මට මේ කැවිලි මේසෙට තියන්න අමතක වුණා. ඉතින් මම පස්සේ තමයි මේ කොකිස් ටික කැවිලි මේසෙට තිබ්බේ. එහෙම තමයි ඉතින් නේද? හැමදේම මතක තියාගන්නත් බෑනේ ඉතින්. ඔන්න අවුරුද්දට හැමෝම බලාගෙන ඉන්න නැකත උදා වුණා. ආහාර අනුභවය කරන නැකතනකන් හැමෝම බලාගෙන ඉන්නේ. ඉතින් දැන් අපි ක්ලාස් වෙන්නේ ගනුදෙනු කරලා ආහාර අනුභව කරලා වැඩ අල්ලන්න. අනිත් ඔයාලත් කියන්නකෝ ඔයාලගේ ගෙවල් වලත් අවුරුද්ද දවසට මේ වගේ හැම චාරිත්‍රයක්ම කරනවාද කියලා. අපේ ගෙදර නම් චූටි කාලේ ඉඳලම මතක ඇති කාලේ ඉඳලම හැමදාම අවුරුද්දට මෙන්න මේ වගේ දේවල් කරනවා. ඉතින් මේ දේවල් කරද්දිත් අපේ ගෙවල් වල තියෙන සතුට තව තවත් වැඩි කරගන්න පුළුවන්. දැන් ඉතින් අවුරුදු චාරිත්‍ර සේවය ඉවර කරලා මම මේ කරන්න යන්නේ අපි කිරි උතුරද්දී එන මුල්ම කිරි ටික මම අයින් කරගත්තනේ. අන්න ඒ කිරි ටික ගේ වටේට ඉහන්න.
ඉතින් ගොඩක් අය මේක කරනවත් ඇති කරන්නේ නැතුවත් ඇති. අපි නම් අනිවාර්යෙන්ම කිරි ඉතුරද්දි මුලින්ම යන කිරි ටික අරගෙන ඒක ගේ වටේ තියනවා. ඉතින් අවුරුදු චාරිත්‍ර ටික ඉවර කරලා ටිකක් වෙලා ඇඳට වෙලා කයියක් හංගලා දැන් මම මේ හදන්නේ අපිට රෑට කන්න උයන්න. ඉතින් අද අවුරුදු දවසේ මම තමයි උයන්නේ අපේ ගෙදර රෑට කන්න. බලන්නකෝ අද අවුරුද්දා මම හදන කෑම එක රස පාටට තියනවද කියලා. මට ඉතින් ලොකුවට උයන්න නම් බෑ. හැබැයි මේ වගේ පුංචි පුංචි දේවල් එහෙම කරන්න පුළුවන් ඉතින්. ගෑල් ළමෙක් වුණාම ටික ටික හරි උයන්න පුරුදු වෙන්නත් එපැයි නේද? උයලා ඉවර වෙලා ටිකක් කරුවල වැටෙන්න කලින් මම ගියා මගේ බිස්නස් එකේ මට ගන්න තියෙන වීඩියෝ ටිකක් කරගන්න. ඉතින් ඔයාලා දන්නවද දැනටමත් මගේ බිස්නස් එක ගැන? අපේ ෂොප් එකේ ඔයාලට gift item ඒ වගේම ඇඳුම් මේ වගේ ඕනම දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා අංකල් කොහෙ හිටියත් ඔයාලට කුරියර් කරලා අපේ මේ items ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන්නේ අපේ WhatsApp එකට හරි Facebook එකට හරි TikTok එකට හරි Instagram එකට හරි ගිහිල්ලා අපේ ෂොප් එකේ තියෙන items මොනවද කියලා බලලා ඔයාලටත් ඕන දෙයක් තියෙනවා නම් අපේ මේ ස්ක්‍රීන් එකේ දාන නම්බරයකට WhatsApp message එක ඔයාලට අපේ WhatsApp එකේ කැටලොග් එකට ගියොත් අපේ items ඒ වගේ මේ වගේ price delivery charge offer තියෙනවා නම් මේ දේවල් මේ හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් අපේ ෂොප් එකේ මොනවා හරි item එකක් ඕන නම් අමතක නොකර මේ ස්ක්‍රීන් එකේ දාන නම්බරයකට WhatsApp message එකක් එවන්න. ඉතින් මේ තියෙන්නේ මේ දවස්වල ගොඩාක්ම අපෙන් සෙල් වෙන ෆුල් කිට් එක. මෙන්න මේ ෆුල් කිට් එකම වෙන්නේ රුපියල් 1000ක් විතරයි. ඔයාලටත් මෙන්න මේ ෆුල් කිට් එක ඕනේ නම් අපෙන් ඕඩර් කරන්න පුළුවන්. මෙන්න මේ කලර්ස් වලින් තියෙනවා. මේක හරිම කම්ෆර්ටබල් ෆුල් කිට් එකක්. ළඟ ළඟම වෙසක් වෙන නිසා ඔන්න ඉතින් අපි වෙසක් එකට ඔයාලට කියුට් ෂොප් එකක් කරලා තියෙනවා. මේක දෙන්නේ රුපියල් 1500ක් විතරයි. ඔයාලට මේකත් දැන් අපෙන් ඕඩර් කරන්න පුළුවන්. මේ ස්ක්‍රීන් එකේ දාන නම්බරයකට WhatsApp message එකක් එවුවොත්. එහෙනම් ඉතින් මම අදට මෙතනින් vlog එක end කරනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.